හෙලෝ යාළුවනේ මගේ channel එකට අදත් සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ගොඩ කාලෙකින් වීඩියෝ එකක් දාන්න බැරි වුණා. ඉතින් දැන් දානවා ආයෙත් දානවා. ඉතින් අපි සද්ද චුට්ටක් අඩු කරන් යමු. ලොන් උෆ් එකක් ගන්න තමයි ඉතින් අද plan කරගෙන ආවේ. මේ මං කලින් account එක ගත්තා මගේ එක නැති වුණා. ඉතින් ආයෙ ගත්තා. හොන නෑ ඒකින්ද තමයි ලොන් උෆ් එකක් ගහන්නේ. ඉස්සරහට මම BR එහෙම ගන්න ඒවා දානවා. ලොන් උල්ෆ් හෙඩ්ෂොට් එකක් තමයි අලුතෙන් අප්ඩේට් එක නම් සුපිරි නේද යාළුවනේ. ඔයාලගේ අදහසත් කමෙන්ට් කරන්න අනිවාර්යෙන්ම. ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න අනිවාර්යෙන්ම. යංකෝ මැච් එකට බූයා පාස් එක නම් මම දැම්ම මේ සැරේ වීක්ලි එකක් දාලා කියන්නේ හම්බුණා වීක්ලි එකක්. මම දැන් නම් දිගටම දාන්න තමයි ඉන්නේ. ලංකාවේ කෙනෙක් නේද හම්සන. බලමු මොනවද වෙන්නේ කියලා. තනි ෂොටිය තමයි ඉතින් තෝරගත්තේ. ඉතින් මම උතනින් පිස් එක ගිහලා ටීම් අප් වෙනවා. අර ඉමෝට් දාදා ඉන්නවා. ඒත් මම කොහොම හරි ඔය ටීම් අප් වෙලා ඔයාලා බලන්නකෝ මම මේ සවුන්ඩ් රෙකෝඩ් කරන්නේ ටීම් අප් වෙලා මම කොහොම හරි අන්තිමට ගහනවා. ඔය ඉමෝට් දාදා ගන්න ගත්තට අරගෙන ගහන්න තමයි යන්නේ. ඒක හොඳට තේරෙනවා බලද්දි ගන්න ගත්තට අරගෙන. දැන් ඉතින් මගේ ප්ලේන් එක හොඳයි. ඉතින් සුපිරි කස්ටම් එහෙම ගහනවා මං ඉස්සරහට. ආර දැක්කනේ. ඉස්සර කොහොම ගහන්න බුලට් ඉවර වෙනකම්ම ගහන්න ඕනේ. දැන් බලමුකෝ. අහුත් බූයා පාස් එක හොඳයි නම් ඒත් කමෙන්ට් එකක් දාගෙන යන්න හැමෝම. උදේට නම් මං කනවල මන්ද මතක නෑ. ඔව් කෑවා. කිව්වා විතරයි කෑවා. ඉමෝට් දානවා එයා. හරි බලමුකෝ අපි ඊළඟට. ඉතින් 6 ෂොටි නම් නැතින් කස්ටම් මොන කට්ටිය ID දාගෙන යන්න. ආයේ මගේ ගිල්ඩ් එකට එනවා නම් මේ ID දාගෙන යන්න මේ මගේ ගිල්ඩ් එකෙත් මම වීඩියෝ එකක් ගේන්නම්. මේ ඒකේ ඔයා රික්වෙස්ට් දාන්න ගිල්ඩ් එකට. මගේ එන්න කෙනා එල්ඩ ගනි ඔයාලව. උදා 6 ෂොටි නම් නැතින් බලන්නකො තන හැබැයි ඉතින් චුට්ටක් නලියනවා ගහන්න එක වෙනම කතාවක්. බලන්නකෝ. ඔයාලත් අනිවාර්යෙන්ම වන් ටැප් ගහද්දි උඩ පැන යන්න. එතකොට එන මෙයාට එම් එක ගල්ලන්න අමාරුයි. නලියන එක තරම් නම් ඉඳගෙන ගහන්න හදන්න මෙපා. ඒක කෑවා නේද? මටත් අමතකුණා. අනේ ඉමෝට් දානවා යා. කමන්න. මට හෙම්බිරිස්සා වගේ ටිකක් කටහඬ වෙනස් ටිකක් ගණන් ගන්න එපා. දැන් මම පොඩ්ඩක් කට පියාගෙන ඉන්නන්නේ ඔයාලට බලන්න. අනිවාර්යෙන්ම සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් කරලා කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. අම්මා ඩැමේජ් නම් පුකුරු පිටින් ගියා. ගැහුවා අයියෝ ගැහුවා හරියට හරි. ඉමෝට් දානවාද? අයියෝ. කරට කර තරගයක් වගේ දාම යන්නේ මොනවයිද දන්නේ නැහැ. පිස් එක වගේ නැලින එක තමයි මට පෙන්වන්න බැරි. මගේ වීඩියෝ එකම දකිද්දී එපා වෙලා තියෙන්නේ. මම මොනවා කියනවද මන්ද පිස්සු තනිකර. ෂොටියක් ඒත් ෂොටියක්. ෂොටි නම් අයිතින් නැතින් හැබැයි උතනින් කනවද මන්ද මතක නෑ. බලන්නකෝ. කෑවේ නෑ නේද? කන්න නැති පාටයි මට නම් පේන්නේ. ගැහුවා අයියෝ. ඇයි එච්චර වෙදිලා මැරුන්නේ නැත්තේ? රබර් දෙන මියා. ගැහුවා අයියෝ. ඇයි ඒ ෂොට් මිස් වෙන්නේ? උතන නම් කියනට නලියනවා එනිමියට ගහන්න. බලන්නකෝ. මගේ ප්ලේන් හොඳයි නම් අනිවාර්යෙන්ම මේත් කමෙන්ට් එකක් දාන්න. ඔයාලගේ දන්න කට්ටියටත් වීඩියෝ එක ෂෙයා කරන්න සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා. හොඳයි නම් තව වීඩියෝ වෙනස් වෙන්න ඕන නම් අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාන්න. එනිමියට දැන් තව ඩැමේජ් වුණා නේද? මේ එනිමියා රබර්ද මන්ද? මට උතන HP 7ෙන්ද කොහෙද ගහන්නේ බලන්නකෝ. උන් HP 7යි අම්බෝ ඇති යන්තම් ඉතින් ගැහුවා. ක්ලච් ෂොට් එකක්.
ඉතින් ගහලිවරලා බොරුවට රඟනවා බෝල් දාලා ඉතින් ඒවා ගණන් ගන්න එපා. මූමන්ට් දාන්න ගියාට ඉතින් මූමන්ට් දාගන්න බෑ මට. ඒක වෙනම කතාවක්. මගේ තව ඇක්කයක් තියෙනවා. ඒක තරු 111. අනිවාර්යෙන් මාත් එක්ක ප්ලේ කරන්න ඕන නම් කමෙන්ට් එකක් දාන්න. උදේනිදින මොනවා වේද මන්ද අම්මා කෑවනේ දොළුවක්ම. උතනේදී ටීම් අප් වෙනවා මාත් එක්ක. හැබැයි මං ගහලා දානවා පව්. හැබැයි දුක තමයි ඉතින්. මෙඩියක් ගහයිද්දිම ගහලා දානවා ඔලුවට. අනේ අයියෝ පව්. මට නම් ඒලේ දුක හිතුණා. ඒවට කරන්න දෙයක් නැහනේ. මම අනිවාර්යයෙන්ම ඉස්සරහට වීඩියෝ දානවා හැමෝම බලන්න. අනිවාර්යයෙන්ම බලන්න ඕනේ. මම උතර ගන්න නැති හින්දා MP5 එකක් ගත්තා. ඕක නම් එනමියා කියන්නේ එක තැනම හිටියේ හේතුව නම් මන් දන්නේ ගහන්න එපා වෙලා දුක වේද. අර එනමියාට පිස්සු. මම ඉතින් ඔතන නවලුවට මේම් කරලා ගහන වැඩ වරුවට රංගන්න කියන්නේ. හැබැයි බෝල් එකක් න බුයියා. ඉතින් වීඩියෝ එක හොඳයි නේ අනිවාර්යයෙන්ම ඉස්සෙල්ලා කිව්වා වගේ කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් මම තව ඉස්සරහට වීඩියෝ ගේනවා. ඉතින් මම අදට ගිහින් එන්න.